ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ ප්‍රථම ටෙස්ට් තරඟය ඊයේ දිනේදී ආරම්භ වුණා. ඉතින් මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කරනු ලැබුවා. ඒ අනුව ප්‍රථම ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 71කදී සියලුම ක්‍රීඩකයන් දැවී ලකුණු 308ක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සුපිරි ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු 168කින් ලකුණු 120ක් ලබා ගනිමින් හතරේ පහරවල් 17කින් තම ඉනිම වර්ණවත් කිරීමට ධනංජය ද සිල්වාට හැකියාව ලැබුණා. ඊට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් හා සොනාල් දිනුෂ ලකුණු 43ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම මිලාන් රත්නායක ලකුණු 27ක් ලබා ගත්තා. කෙසේ වෙතත් මෙම ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නම් දරු පිතිකරුවන්ට සාර්ථක වන්නට හැකියාව ලැබුණේ නැහැ. එහිදී පැතුම් නිස්සංක ලකුණු දෙකකටත් කුසල් මෙන්ඩිස් සහ කමිදු මෙන්ඩිස් ලකුණු නොලබාද ක්‍රීඩාගාරය වෙත යැවීමට බටහිර ඉන්දිය කොදෙව් පන්දුවන්නන්ට හැකියාව ලැබුණා. ඉතින් ලකුණු 110කට කඩලු 5ක් දැවී අසීරු තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 6 වෙනි කඩුල්ල වෙනුවෙන් නායක ධනංජය සහ සොනාල් දිනුෂෙක්ව ලකුණු 99ක සම්බන්ධතාවයක් එක් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් තැනකට ගෙනාවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියක සිටියේදී ගෞරවාන්විත ලකුණු පුවරුවක් නිර්මාණය කළ ධනංජය ද සිල්වාගේ කැපී පෙනෙන ශතකය තරඟයේ පළමු දිනේදී කැපී පෙනුණා. ඉතින් සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට පළමු දිනය අවසන් වන විට එක් පන්දු වාරයකදී කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.